ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ වීඩියෝත් එක යුතුවලා ඉන්න හැමදෙනාම. ඉතින් තරුෂාම් බ්ලොග් එකේ ගොඩක් අය අහලා තිබ්බා කොහොමද 20/25ට හරියන YouTube channel එකක් කරන්නේ, කොහොමද monetization apply කරන්නේ, thumbnail හදන්නේ කොහොමද, වීඩියෝ edit කරන්නේ මොන app එකකින්ද, ඒ වගේ ගොඩක් දේවල් අහලා තිබ්බා. ඉතින් මම ඒක නිසා හිතුවා මගේ තරුෂාන් ටෙක්නික් කියලා channel එකක් පටන්ගෙන මගේ channel එකේ ඉන්න, ඒ කියන්නේ තරුෂාම් බ්ලොග් එකේ ඉන්න මගේ යාළුවන්ට කියලා දෙන්න කොහොමද හරියටම channel එකක් හරියටම කරගෙන යන්න කියලා. ඉතින් අද ආරම්භයක් ඇටට මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම Tamanටම කියලා ලස්සනම thumbnail එකක් හදාගන්න කියලා. ඉතින් මේකට ලොකු දේවල් යන්නේ නැහැ. Android phone එකක් වුණත් Apple phone එකක් වුණත් දෙකටම හරියන app එකක් තමයි කියලා තියෙන්නේ. ඉතින් මේක offline ඉඳන් ඔයාලට සුපිරියටම edit කරන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව යම් thumbnail එකක් හදන්නේ කොහොමද කියලා ඊට කලින් intro එකට යමු. ඉතින් ඔයා තාම channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි intro එකට ගිහිල්ලා ආවිලා බලමු කොහොමද අපිටම කියලා thumbnail එක හදාගන්න කියලා. හරි ඉතින් දැන් මේකට ඔයාලට ඕනි InShot කියන මෙන්න මේ app එක. ඉතින් InShot app එක download කරගන්න ඉතින් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට තියෙන Android phone එකක් නම් ඔයාලගේ Play Store එකට ගිහිල්ලා InShot කියලා search කරන්න. ඉතින් ඔයාලට තියෙන Apple phone එකක් නම් අනිවාර්යෙන්ම App Store එකට ගිහිල්ලා InShot කියලා search කරාට පස්සේ ඔයාලට InShot මෙන්න මේ app එක බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් මගේ mobile phone එකේ තිරේ ඔයාලට screen එක පෙන්නන්න. මොකද ගොඩක් අයට phone එකක් තියෙන නිසා. ඉතින් අපි අපේ screen එකට. හරි ඉතින් ඔයාගේ App Store එක open කරගන්න. ඉතින් ඔයාලා Play ඉතින් ඔයා මෙන්න මේ විදිහට open වුණා නම් ඔයාගේ search bar එකේ search කරන්න මෙන්න මේ විදිහට InShot කියලා. ඉතින් InShot video editor එක වටස්සේ මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. දෙවෙනියට මේ තියෙන ඔරිජිනල්ම InShot application එක. ඉතින් මේක මම download කරලා නිසා මට දැන් update එකක් තියෙනවා. මම update එක දෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ app එක download කරගන්න. හරි ඉතින් ඔයා InShot app එක download කරගත්තා නම් මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් open කරගත්තාට පස්සේ මගේ නම් මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ ඉස්සෙල්ලාම download කරපු නිසා ඉතින් මේ වගේ permission වගේ ඔයාට allow කරන්නේ ඒකෝඩම allow දීලා එන්න. එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ වීඩියෝ, ෆොටෝ, කොලේජ් කියලා ඔප්ෂන් තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ thumbnail එකක් හදන නිසා මම මේ ෆොටෝ කියන ඔප්ෂන් එක ටච් කරගන්නවා. ඉතින් ටච් කරගට පස්සේ මේ වගේ green card එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මගේ නම් තව ඔප්ෂන් තුනක් තියෙනවා. ඔයාගේ අලුත් නිසා ඔයාලට බලා ගන්න පුළුවන් මේ new කියන green card එක විතරයි. හරි ඉතින් ඔයා මේ green card එක ටච් කරාට පස්සේ කෙලින්ම ඔයාගේ permission වගේ ඉල්ලයි. ඉතින් මගේ නම් ඉල්ලුවේ නැහැ. මොකද මම මේක දැන්ට use කරන නිසා. ඉතින් ඔයාගේ permission ඉල්ලුවොත් ඒ ඔක්කොටම allow දෙන්න. එතකොට ඔයා automatically ඔයාගේ gallery එට යයි. ඉතින් මේ විදිහට gallery එට ගියාට පස්සේ ඔයාලට මම පෙන්වන්නේ දැන් horror thumbnail එකක් නේ හදන්නේ. ඉතින් මම ඒක නිසා Google එකට ගිහිල්ලා මට ඕනි background එක මම select කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාට හොඳයි කියලා හිතෙන background එක. ඒ කියන්නේ ඔයා traveling එකක් නම් traveling background එක. ඒ වගේ ඔයාට ගැලපෙනවා කියලා හිතන background එකක් අනිවාර්යෙන් තෝරගන්න. ඊට පස්සේ ඒක මේ විදිහට ටච් කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් දැන් අපේ thumbnail එකේ 150ක් හරි කියලා හිතා ගන්නකෝ. ඉතින් දැන් අපිට තියෙන පොඩි item ටිකක් මේකට add කරලා thumbnail එක ලස්සන කරගන්න විතරයි. ඉතින් background එක මේ විදිහට තියෙනකොට පොඩ්ඩක් ඔයා මේ edges කියලා තියෙන්නේ. අන්න එක ටච් කරලා මේකේ තියෙනවා light, contrast, ඒ වගේ ගොඩක් මේ effect තියෙනවා. ඉතින් ඔයා වැඩි දෙයක් ඕනේ නැහැ. මෙන්න මේ light එක ටච් කරලා මේක සාමාන්‍යයෙන් රින පැත්තට ගෙනියලා රින 15 16 අතර තියාගන්න. ඉතින් මම නම් 16 තියාගන්නේ. ඉතින් ඔයාලා පොඩ්ඩක් ධන පැත්තට ගියොත් මේක පොඩ්ඩක් එළිය වැඩි. එතකොට පොඩ්ඩක් කැතයි. දැන් හොල්මන් එකක් හදනකොට මේක ඩාර්ක් ගතිය තියෙන පේ. ඉතින් ඩාර්ක් ගතිය තියෙන මම පොඩ්ඩක් රින පැත්තට මෙයා කරනවා. ඉතින් ඔයාලා දැන් ගේමින් එකක් නම් ගේමිනුත් මම හිතන විදිහට ඩාර්ක් පැත්තට තිබ්බනම් හොඳයි. ඊට පස්සේ මේ දෙවිනක් තියෙන එක ටච් කරලා ඒක පොඩ්ඩක් ධන පැත්තට ගෙනියන්න පොඩ්ඩක් 10ත් 11ත් 15ත් අතර තියාගන්න. මොකද එතකොට අර ඔයාලට පේන ඇති ගොඩක් වැඩි කරොත් කළු පාට, ඒ කියන්නේ ඩාර්ක් ගතිය වැඩි. එච්චර ලෝනෙත් නැහැ. මේ පැත්තට කරොත් පොඩ්ඩක් නිකන් ඒක නිකන් අර කැතයිනේ. පොඩ ඇහැට පේන ගානට සාමාන්‍ය 10 වගේ 8 9 10 වගේ තිබ්බොත් ඒත් හොඳයි. ඊට පස්සේ වැඩි දෙයක් ඕනේ නැහැ. මෙන්න මේ හරි ලකුණ දීලා හදාගන්න. ඒත් එක්කම ඔයාලට මේ බලා ගන්න පුළුවන් පළවෙනියටම canvas කියලා තියෙන්නේ. මෙන්න මේ ඊතාලියෙන් පේන්නේ. අන්න ඒ විදිහට ඒ canvas කියන එක ඔයා ටච් කරගන්න. ඉතින් ටච් කරගත්තට පස්සේ මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් zoom background කියලා දෙකක්. ඉතින් background ගිහලා වුණා නම් background එක blur කරගන්න පුළුවන්. ඉතින් background එක blur කරනවට වඩා මේ විදිහට තියෙන එක හොඳයි. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ ඊතලෙන් පේන්නේ 16.9. අන්න ඒ තමයි thumbnail එකක size එක. ඔයා අන්න ඒක ටච් කරගෙන හරි ලකුණ දෙන්න.
ඉතින් දැන් ඔයාලට තියෙන්නේ ඔයාගේ මේකට පින්තූරයක් නැත්නම් ඔයාගේ ලෝගෝ නැත්නම් මේ ටයිටල් එකක් මේකට ඇඩ් කරන්න. ඉතින් මම මේකට මගේ පින්තූරයක් ඇඩ් කරන්නම්. ඔයත් ලස්සන පින්තූරයක් ගහගන්න සාමාන්‍යයෙන් කළුවර තැනක නෙවෙයි එලියක් තියෙන තැනක ලස්සන ෆොටෝ එකක් ගහගන්න අනිවාර්යයෙන්ම. ඉතින් මම මේ ඔයාලට පෙන්නලා තියෙන PIP කියලා ඊතාලියකින් අන්න ඒක ටච් කරගත්තාට පස්සේ නැවතත් ඔයාගේ ගැලරිට තමයි යන්නේ. ඉතින් මේකෙදි ඔයා මේකට ඇඩ් කරන්න යන ඔයාගේ ලස්සන ෆොටෝ එකක්. නැත්නම් දැන් මං හොරර් එකක් නිසා ඒක සාමාන්‍යයෙන් පුදුම වෙලා වගේ තියෙන ෆොටෝ එකක් මම ඇඩ් කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ ෆොටෝ එකක්. ඉතින් ඊට පස්සේ ඒක ඔයා පොඩ්ඩක් ඔයාට ඕනි විදිහට මෙහෙම zoom කරලා පැත්තකට ඇද ගන්න. ඊට පස්සේ මේකේ දැන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවානේ. ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න කොහොමද කියලා මම ඔයාලට දැන් කියලා දෙන්නම්. ඉතින් මේකේ ඔයාලට පේනවා ඇති ඊතලේ පල්ලෙය තියෙනවා කට් අවුට් කියලා. ඉතින් කට් අවුට් ටච් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. ඉතින් මේ ඇප් එක ගොඩක් ලේසි කියන්නේ කට් අවුට් කියන එක ටච් කරපු ගමන ඔටෝමැටිකලි බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙනවා. ඉතින් ඊට පස්සේ මේකට හරි ලකුණ දීලා තියන්න. දැන් දැක්කනේ බෑග්ග්‍රවුන්ඩ් එක නෑ සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තියෙනවා. දැන් ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකයි දැන් තමන්ගේ ෆොටෝ එකයි සාමාන්‍යයෙන් දෙකක් කියලා පේනවනේ. ඉතින් ඒක නිසා ඔයා මේ එජස් කියලා තියෙන්නේ අන්න ඒක ටච් කරලා පොඩ්ඩක් මේක අර එළිය වැඩිනේ. ඒක නිසා සාමාන්‍යයෙන් thumbnail එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට ගැලපෙන විදිහට පොඩ්ඩක් එජස් කරලා හදාගන්න. ඉතින් මේක තව මම වැඩි කරගන්න ඕන නිසා මම ඉෆෙක්ට් ටිකක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒ ටික ඇඩ් කරගන්නවා. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද මේ වගේ දේවල් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. හරි ඉතින් ඔයා දැකලා ඇති මගේ thumbnail වල නම් මෙන්න මේ වගේ ගොඩක් items ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේවට කියන්නේ PNG image. ඉතින් මොනවද PNG image කියලා මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේවා ගන්න කියලා දෙන්නම්. ඉතින් වැඩි දෙයක් නැහැ. ඔයා Google එකට යන්න. ගිහිල්ලා ඔයා හිතන්නකෝ මම දැන් horror වීඩියෝ එකකට අදාළ thumbnail එකක් හදන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේකට ගන්න ඕනේ dark image. එතකොට මම දැන් මේකට lamp එකක් ගන්නවා. සාමාන්‍යයෙන් හොල්මන් thumbnail වල lamp එතකොට ලේ ඒ වගේම තියෙනවනේ. ඉතින් මම ලෑම්ප් එකක් ගන්නකොට lamp PNG කියලා Chrome එකේ search කරා නැත්නම් Google එකේ search කරාම ඒ වගේ background එක remove කරපු ගොඩක් ෆොටෝ බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලගේ Free Fire thumbnail එකක් ඔයාලා හදන්න කියලා. ඒකට Free Fire character එකක් DJ Alok. ඔයාලා ඉතින් Google එකේ DJ Alok PNG කියලා ගහුවා නම් DJ Alok ගේ background එක remove කරපු ෆොටෝ ඕන තරම් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේක ලේසි ඇති කියලා. ඉතින් ඔයාලට Google එකට ගිහිල්ලා ඔයාලට අදාළ ෆොටෝ එක ටයිප් කරලා අන්තිමට PNG කියන එක ටයිප් කරා නම් ඔයාලට ඕන තරම් PNG ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ෆොටෝ ඇඩ් කරන තරමට ඔයාගේ thumbnail එක ගොඩක් ලස්සන වෙනවා. ඉතින් මේ PNG ෆොටෝ කොච්චර ඇඩ් කරත් thumbnail එකට copyright වදින්නේ නැහැ. හරි ඉතින් දැන් මම ඒ වගේ ඩවුන්ලෝඩ් කරපු PNG ටිකක් තියෙනවා. ඉතින් අපි යන් thumbnail එක එතනින් හැට කොහොමද හදන්නේ කියලා බලන්න. ඉතින් ඒ විදිහට ඔයා ඩවුන්ලෝඩ් කරගත්තාන PNG ටික ගන්න කොහොමද මං කියලා PIP කියන ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ටච් කරගත්තාට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ඒ PNG ටික තියෙනවනේ. ඒ ටික ඔයාලගේ ගැලරි කොහේ හරි සේව් වෙලා ඇති. ඉතින් මගේ තියෙනවා මං ඒ ටික මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගත්තාට පස්සේ මේකෙත් කරන් දෙන අර කලින් කරා වගේ කට් අවුට් ගිහිල්ලා මුකුත් කරන් දෙන්නේ නැහැ. ඉතින් කට් අවුට් ගියපු ගමන් ඔටෝමැටිකලි බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙනවනේ. ඊට පස්සේ හරි ලකුණ දීලා ඔයා මේක කැමැති තැනකට මේ විදිහට ඇඩ්ජස්ට් කරලා හදාගන්න. ඉතින් මෙන්න මේ වගේ තැනකට තමයි මම ඇඩ්ජස්ට් කරගන්නේ. මට හිතෙනවා මගේ රූපේ මෙන්න මේ පැත්තට ඇද්දා නම් හොඳයි වගේ කියලා. මේක මේ පැත්තෙන් අයිනෙන් තියාගෙන මගේ රූපේ මෙන්න මේ හරියට මම ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් හොඳයි කියලා හිතනවා guys. ඔයාලට කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ guys. ඉතින් මේක අපි පොඩ්ඩක් පොඩි කරමු. පොඩි කරලා මෙන්න මේ වගේ තැනකට අරගෙන මේක මෙන්න මේ වගේ මැදට ගමු. එතකොට සාමාන්‍යයෙන් බෑග්ග්‍රවුන්ඩ් එක quality නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකට තව ඉෆෙක්ට් ඔයාලට ඕන ඇඩ් කරන්න පුළුවන්. දැන් මම මෙතනට හොල්මනක් ඇඩ් කරන්නම් මෙන්න මේ වගේ. ඉතින් ඒකත් තියෙන කට් අවුට් ගියපු ගමන් බෑග්ග්‍රවුන්ඩ් එක ඔටෝමැටික් රිමූව් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට ගෙනල්ලා මෙතන පැන්සල් එකකින් නැති තියෙන මේ එඩිට් කියලා අන්න එක ටච් කරලා ඕනනම් ඔයාලට මේක පොඩ්ඩක් අර ෂැඩෝ ගතිය පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ මම ඉතින් PNG වලින් තමයි ඔයාලට thumbnail එකට අදාළ දේවල් ඔයාලට හිතෙනවනේ. දැන් මේකට ගඟක් ගන්න ඕන නම් river PNG. එතකොට ඔයාලට මේකට lamp එකක් ගන්න ඕනේ නම් lamp PNG. ඒ වගේ ඒ කියන්නේ ගෙදරක් ගන්න ඕන නම් house PNG. ඒ වගේ ඔයාලට කැමැතිම දෙයක් ඕන තරම් Google එකේ තියෙනවා බලාගන්න PNG කියලා ගහපුවම ඔයාලට ඕන තරම් තියෙනවා. ඉතින් ඒ විදිහට ඇඩ් කරගත්තා නම් මම තව එකක් මේකට ඇඩ් කරන්නම් මේ විදිහට පන්දමක් ඇඩ් කරන්නම් guys. මෙන්න මේ විදිහට පන්දමක් මම අරගෙන මේ හොල්මනගේ අතේ තියෙන විදිහට තමයි හදන්නේ. ඉතින් මේ විදිහට අපිට ඕන නම් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් තීරෙන් අල්ලගෙන
ඉතින් මෙන්න මේ අත ළඟට අරගෙන මේකත් පැන්සල් අයිකන් එක අරගෙන පොඩ්ඩක් බ්ලර් කරගමු. දැන් පොඩි quality එකක් තියෙනවානේ guys. දැන් අපි මේ thumbnail එක ඔක්කොම හරි කියන්නකෝ. ඉතින් අපි දැන් උඩින් මේ එල්ලුවේ මම ඊතාලකින් පෙන්නන්නේ. ඔතනට ඔයා එපිසෝඩ් නම් එපිසෝඩ්. නැත්තම් සාමාන්‍ය දැන් හොරර් කියලා ගහමුකෝ අපි. හොරර් කියලා ටැග්ස් ගිහිල්ලා ඔයාලට කැමති ටයිටල් එකක් එතන දාන්න පුළුවන්. මම එපිසෝඩ් කියලා දාන්නම්. එපිසෝඩ් 1 කියලා මම ටයිප් කරගෙන එන්න එතනට අරගෙන ගිහලා ඇඩ්ජස්ට් කරනවා. දැන් පේනවනේ. ඉතින් මෙන්න මේ විදිහට එපිසෝඩ් 1 කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක හොඳයි කියලා හිතෙනවා නම් මේක සේව් දාගන්න. හැබැයි ඔයාලට පේන්නේ නැති මේ ඊතලයක් මම පෙන්නන්නේ. ඒ පැත්ත පොඩ්ඩක් හිස් වැඩි. ඉතින් ඒක නිසා මම මේ පැත්තට පොඩි ටෙක්ස්ට් එකක් දාගන්නවා. ඉතින් මම මේ විදිහට ශාපලත් ගෙදර කියලා ටයිප් කරගත්තා. ඉතින් එතකොට පොඩි ලස්සනක් තියෙනවානේ. ඊට පස්සේ ඕනනම් ඔයාලට මේකට තව දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ඇඩ් කරලා පෙන්නන්නම්. ඉතින් ඒකත් කරන් තියෙන PIP ගිහිල්ලා ඔයාලට කැමති ඉෆෙක්ට් ටික PNG ටික ඩවුන්ලෝඩ් කරලා අරගෙන ඒ ටික ඇඩ් කරන්න විතරයි තියෙන්නේ guys. PNG ටික ගත්තා කට් අවුට් කරාට පස්සේ මේ විදිහට ඔයාලට ඕන තරම් ඇඩ් කරලා ලස්සනම thumbnail එකක් හදාන්න පුළුවන්. ඊට පස්සේ ඔයා thumbnail එක හදලා ඉවරයිම නම් ඔයාලට උඩින් තියෙනවා මෙන්න මේ ඊතලෙන් පේනවා ඇති save icon එක. අන්න ඒක ටච් කරන් විතරයි තියෙන්නේ automatically වගේ gallery thumbnail එක save වෙනවා. ඉතින් අපි අද හදපු thumbnail එක තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් ඔයාලටත් පුළුවන් ඔයාටම කියලා ලස්සන thumbnail එකක් හදාගන්න. ඉතින් thumbnail එකක් කියන්නේ ඔයාගේ channel එකේ subscribe views වැඩි කරගන්න පුළුවන් පළවෙනිම සාධකය. මොකද අපි YouTube එකේ උඩ පල්ලෙහා යනකොට මේ thumbnail එක කියන එක දැකලා click කරන්න අපි හේතු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ ලස්සන thumbnail එකක් ඔයාලා හදාගන්න. ඉතින් අද වීඩියෝ ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක මොකද මට ගොඩක් වැදගත්. ඉතින් ඒ වගේම වීඩියෝ එක වැදගත් කියලා හිතනවනම් share කරන්න, subscribe කරන්න, like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ඔයාලට YouTube එකේ success වෙන්න පුළුවන් හැමදේම logo එකේ ඉඳන් හැමදේම වීඩියෝ අප්ලෝඩ් කරන එක දක්වා subscribe දාලා හදාගන්නේ කොහොමද කියන එක මම හැමදේම වීඩියෝ එකක් විදිහට ගේනවා සීරියස් එකක් විදිහට. ඉතින් ඔයාලට ඒ ඔක්කොම පිළිවෙලට බලා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්නම වෙනවා. ඉතින් ඒක නිසා ඉතින් අදට ගිහිල්ලා නම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම තරුෂාන් ටෙක්නික්